හරි අපි කවුරුත් දන්න am is are පාවිච්චි කරලා සාමාන්‍ය වාක්‍ය හදන්න දෙන්න පුළුවන්නේ. ඒත් අද මේ විග්‍රහයෙන් අපි කතා කරන්නේ ඊට වඩා ගොඩක් වැදගත් දෙයක් ගැන. ඒ තමයි ඉංග්‍රීසියෙන් කොහොමද හරියටම ප්‍රශ්නයක් අහන්නේ කියන එක. අදහස් ප්‍රකාශ කරනවා වගේම නිවැරදිව ප්‍රශ්නයක් අහන්න දැනගන්න එක භාෂාව හසුරවන ඕනෑම කෙනෙකුට අත්‍යවශ්‍යයි නේද? ඉතින් අද අපි බලමු මේක කොහොමද ලේසියෙන්ම කරන්න කියලා. මේක තමයි අද අපේ සැලැස්ම. මුලින්ම ප්‍රශ්න කිරීමේ මූලික නීතිය ඊළඟට am are සහ is පාවිච්චි කරලා ප්‍රශ්න හදන විදිහ වගේම අන්තිමට හරියටම පිළිතුරක් දෙන්නේ කොහොමද කියන එකත් අපි කතා කරනවා. එයන අපි යමු අපි පළවෙනි මාතෘකාවට. ප්‍රශ්න කිරීමේ මූලික නීතිය. මේක තමයි සම්පූර්ණ කතාවේම පදනම. සාමාන්‍ය වාක්‍යයක එකපාරටම ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද? You are tired කියන ප්‍රකාශය දිහා ටිකක් අවධානය යොමු කරමු. මෙතන තියෙන are කියන පදය එකපාරටම වාක්‍යයේ මුලට පැන්නාම ඒක are you tired කියලා ෂණිකව ප්‍රශ්නයක් බවට පත් වෙනවා. හරිම පුදුමයි නේද? අලුත් වචන මොකුත්ම ඕනේ නැහැ. වචන දෙකක පොඩි ස්ථාන මාරුවක් විතරයි. ඉතින් මේකට ව්‍යාකරණවල කියන නම තමයි verb inversion. එහෙම නැත්නම් ක්‍රියාපද පෙරළිය. ඒ කියන්නේ am is are කියන ක්‍රියාපදය වාක්‍යයේ ආරම්භයටම අරගෙන එන එක. මේක තමයි කිසිම පැටලීමක් බයක් නැතුව ප්‍රශ්න අහන්න තියෙන රන් රීතිය. මේ සරල ට්‍රික් එක උළුවේ තියාගත්තොත් කතා කරද්දී හිර වෙන්නේ නැතුව ඉබේටම ප්‍රශ්න ගොඩනගෙනවා නිමාරයයි. දැන් අපි බලමු මේ නීතිය am කියන පදයට එක්ක කොහොමද වැඩ කරන්නේ කියලා. Am I handsome? එම්මත් නැත්නම් මම කඩවසම්ද? සමහර වෙලාවට අපිට අපි ගැනම අපේම ලක්ෂණයක් ගැන හරි තත්ත්වයක් ගැන හරි ප්‍රශ්න කරන්න වෙනවනේ. අන්න ඒ වගේ වෙලාවට මේ ක්‍රමය ගොඩක් ප්‍රායෝගිකයි. අපි කලින් කතා කරපු නීතිය මෙතනදිත් අකුරටම ක්‍රියාත්මක වෙනවා. I am handsome කියන තැන I වලට පස්සේ තියෙන am කියන වචනය කෙලින්ම වාක්‍යයේ ප්‍රධානම තැනට. ඒ කියන්නේ මූලටම එනවා. එතනින් තමයි ප්‍රශ්නාර්ථය හැදෙන්නේ. Taman ගැන ප්‍රශ්න කරද්දී මේ හැඩය කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. ඊළඟට අපේ අවධානය යොමු කරමු ආ කියන පදය පාවිච්චි කරලා අන් අයගෙන් ප්‍රශ්න අහන්නේ කොහොමද කියන එක ගැන. හිතන්නකෝ යම් පිරිසක් මේ වෙලාවේ ඉන්න තැනක් ගැන අපිට දැනගන්න ඕනේ කියලා. Are learners at home? නැත්තම් ඉගෙන ගන්න අය ඉන්නේ ගෙදරද කියලා අහන එක එදිනදා ජීවිතයේදී අපිට කොච්චරනම් ඕන වෙනවද? කෙනෙකුගේ හෝ පිරිසකගේ වර්තමාන පිහිටීන හරියටම දැනගන්න මේක කදිම ක්‍රමයක්. තවත් උදාහරණ කීපයක් බැලුවොත් මේක තවත් පැහැදිලි වෙයි. කෙනෙක් නිදිමතින්ද ඉන්නේ. එහෙමත් නැත්නම් රාජකීය විද්‍යාලයේ හරි බණ්ඩාරනායක විද්‍යාලයේ හරි සිසුවෙක්ද කියලා අහන එක කොච්චර සරලද කියලා පේනවනේ. you are කියන එක are you විදිහට මාරු කරන එක විතරයි මෙතනදිත් සිද්ධ වෙන්නේ. හරියට මැජික් එකක් වගේ. හරි. ඊළඟට තෙවන පාර්ශවයක් ගැන ඒ කියන්නේ වෙනත් කෙනෙක් ගැන විමසද්දී is පාවිච්චි කරන්නේ කොහොමද කියලා බලමු. Is she talkative? ඒ කියන්නේ ඇය ගොඩක් කතා බහ කරන කෙනෙක්ද? මේ සරල ප්‍රශ්නයෙන් අපිට තේරුම් ගන්න පුළුවන් is කියන පදය වාක්‍යයක මුලට ආවම ඒක ක්‍රියාත්මක වෙන විදිහ. කෙනෙකුගේ ස්වභාවය හෝ ගතිගුණ ගැන තෙවෙනි පාර්ශවයකින් අහන්න තියෙන හොඳම විදිය තමයි මේ. අපි මේ දේ පොඩි පියවර 3කින් ඔලුව ඇතුලේම හදාගමු. පළවෙනි පියවර උක්තය හඳුනා ගන්නවා. දෙවෙනි පියවර ක්‍රියාපදය හඳුනා ගන්නවා. තුන්වෙනි පියවර තමයි ඒ දෙකේ ස්ථානමාරු කඩලා ක්‍රියාපදය මුලට ගෙන එක. මේ ආකෘතිය ඔළුවේ තියෙනව නම් බුරණ බල්ලෙක් ගන වුණත් is the dog barking කියලා කිසිම ගෙන්නක් නැතුව ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඕනෑම වෙලාවක මේක පාවිච්චි කරලා නිවැරදි ඉංග්‍රීසි ප්‍රශ්නයක් හදාගන්න එක ඇත්තටම හරිම ලේසි. හැබැයි ප්‍රශ්නක් අහන එක සාර්ථක කතා බහක එක කොටසක් විතරයි. ඊළඟ වැදගත්ම දේ තමයි ඒකට හරියටම පිළිතුරක් දෙන්නේ කොහොමද කියන එක. නිකම්ම ඔව් හෝ නෑ කියනවට වඩා සම්පූර්ණ අර්ථයක් යන විදිහට yes I am කියලා තහවුරු කරන්නේ කොහොමද? එහෙමත් නැත්නම් no I am not කියලා ප්‍රතික්ෂේප කරන්නේ කොහොමද කියන එක හරිම වැදගත්. ඒ විතරක් නෙවෙයි Taman නිදිමතේ නෙවෙයි ඊට ක්‍රියාශීලීව ඉන්නේ කියලා තවදුරටත් පැහැදිලි කරමින් no I am not sleepy I am more active වගේ පුළුල් පිළිතුරක් දීලා කතාවක් ඉස්සරහට ගෙනියන්න විදිහත් අපිට මෙතනින් ඉගෙන ගන්න පුරුවන්. ඉතින් අද කතා කරපු ව්‍යාකරණ නීතියම පාවිච්චි කරලා මටත් අහන්න තියෙන හොඳම ප්‍රශ්නේ තමයි is the lesson clear කියන එක. ඉංග්‍රීසි කතා කරද්දී ගොඩාක් අයට තියෙන ලොකුම බාධකයක් තමයි මේ ප්‍රශ්න අහන එක. ඒත් අද ඔප්පුණා නේද ඒක කොච්චර සරලද කියලා. මේ verb inversion කියන ක්‍රමය එදිනෙදා කතාබහේදී දිගටම පාවිච්චි කරන්න. පොඩි වචන දෙකක පෙරළියකින් මුළු අදහසක්ම වෙනස් කරන්න පුළුවන් නම් මේ භාෂාව ඇතුලේ තවත් මේ වගේ කොයිතරම් සරල රහස් හැංගිලාද?